කියලා තිබ්බ ගොඩක් ප්‍රශ්න. නිින්ද යන එක. ඉස්සර වැඩ කරා හරියට හැබැයි දැන් ඒ විදිහට වැඩ කරන්නේ නැහැ. ට්‍රැක් එකෙන් පැනලා ආයේ ඉස්සර තිබ්බ තැනට මට එන්න ඕන. ඊතර බලන්න තමන්න තියෙන ප්‍රශ්නේ වේවි කියන්නේ. නිින්ද යන එක කියන්නේ ඒක මාර ප්‍රශ්නයක් කරලා තියෙන නිින්ද යන වැඩි. නිදා ගන්නවා. කැමැත්තෙන් නිදා ගන්නවා. අකමැත්තෙන් නිදා ගන්නවා. නිින්දත් නොනිද්දත් අතර නිදා ගන්නවා. දවල්ට නිදා ගන්නවා. රැයට නිදා ගන්නවා. උදේට ඔක්කොම නිදා ගන්නවා. වැඩ කරනකොට නිදා ගන්නවා. බේසිය උඩ නිදා ගන්නවා. ඇඳේ නිදා ගන්නවා. ඇඳ උඩ ඇඳ යටේම නෑ. ඔවරින් නිදා ගන්නවා. හරි. අර හැම විදිහම නිදා ඒක එක ප්‍රශ්න. අනිත් පැත්තට මම කියු එකක් මේ ඉස්සර වැඩ කරගෙන ආවා. ට්‍රැක් එකේ හොඳට වැඩ කරන් ආවා. අපරාධ මේ විදිහට කරා නම් මාර හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් කියලා තේරෙනවා. හැබැයි දැන් මේ ට්‍රැක් එකට මොනවා වුණාද නැහැ. ආයෙසරයක් හිටපු මම මට ඕන නේ. ඒකනේ ආයෙසරයක් මට හිටපු තැනට යන්න ඕන. උත්තර දෙන්න. ඊළඟට ඔළුවේ තියෙනවා මාර ප්ලෑන්. මම කියන්නේ වැඩ කරන එක සම්බන්ධ. සුපිරි ප්ලෑන් එකක් ගහලා දෙනවා එල්ලගිරි වගේ ලස්සන කරොත් එහෙම A level කියලා වැඩ නැහැ. අයිලන්ඩ් ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ඉන්න ඕන ඒ ප්ලෑන් එකම වැඩ කරනවා. හැබැයි කරන්නේ. හැබැයි කරන්නේ. වෙන්න පුළුවන් ඒ දෙකක් තියෙන එකක් තියෙන ප්ලෑන් එක කරන්න බැරි ප්ලෑන් එකක් වෙන්නේ. මම අද ඉනෝගනික් පාඩම් කරනවා හෙට ඕගනික් පාඩම් කරනවා අනිත් ෆිසිකල් ටික් කරනවා ඉවරයි කෙමිස්. ඒ වගේ ප්ලෑන් එක කොට ගොඩක් ළමයින් තියෙනවා. ඒ තමන් ඒක එහෙම ළමයා කරලා දන්නේ එයා දන්නේ නැහැ නේ කොච්චර එයා කලින් කරලා නැහැ නේ. කලින් කරන්නේ එයා ප්ලෑන් ගහන්නේ නැහැ නේ. කලින් කරලා නැහැ. එයා හිතනවා මෙහෙම පුළුවන් කියලා කරන්නේ නැති බෑ එහෙම. ඒක තමයි කලින් කරපු මොනස්සෙක්ගේ අනුදෙනම ඕනේ ඒකටයි. තමන් කලින් කරලා නැති දෙයකට තමන් ප්ලෑන් ගාද්දි ගොඩක් වෙලාවට තමන් කරන්න පුළුවන් කියලා හිතන දේවල් කරන්න බැරි දේවල්. ඒකන කතා කරන්නේ. අනිත් පැත්තට සමහරවිට තමන්ගේ ප්ලෑන් එක කරන්න පුළුවන්. ඒක නමුත් තමන් ඒ කරන වැඩ කරන්න. ඒ කියන්නේ එකක් ටයිම් මැනේජ්මන්ට් අවුල් කියන එක සහ අනිත් එක ප්ලෑන් එක තියෙනවා. ඒ ප්ලෑන් එක තියෙනවා විතරයි. තමයි බිත් වල අලවාක් තියෙනවා. මේසෙත් ගහලක් තියෙනවා. හැමතැනම ලියලක් තියෙනවා. අටපාරක් විතර එක ලියලා තියෙනවා. ෆෝන් එකේ තියෙනවා. මාලාවට ඒ වැඩ කරන්නේ. ඒ ප්ලෑන් එකට වැඩක් වෙන්නේ. සමහර දවසක් දෙකක් වැඩ කරනවා. ගානවා මන්ත්ලි ප්ලෑන් කියයි, වීක්ලි ප්ලෑන්, ඩේලි ප්ලෑන් අර අපිට දැන් එක එක නේ වගේ ගානවා. දාලා දවසයි දෙකයි ඊට පස්සේ නෑ. එච්චරයි ඒක ආයේ හොවා ගන්නවා. ඊට පස්සේ ඊළඟ දවසේ ආයේ ප්ලෑන් එකක් ගන්න. ප්ලෑන් ගන්න තමයි වැඩි වෙලාවක් ගිහිල්ලා. අමතරව සෝෂල් මීඩියා ෆෝන් එක ලැප්ටොප් එකක් වෙනකොට තමන් ඇඩික්ට් වෙලා තියෙන විවිධාකාර දේවල් විවිධාකාර ආකාරවල ඇබ්බැහි වී නේ එක එක විදිවල ඇබ්බැහි වී ඒ කියන්නේ ගේම් ගහන්න වෙන්න පුළුවන් ෆිල්ම් බලන්න වෙන්න පුළුවන් වෙන මොනවා හරි බලන්න වෙන්න පුළුවන් මැසේජ් කරන්න වෙන්න පුළුවන් ඕනම ආකාරයක සින්දු අහන එක වුණත් ඉතින් ඕවා ගියොත් ඒක ඉවරයිනේ කියලා YouTube වීඩියෝ බලන්න Facebook WhatsApp Telegram වල කොච්චර දේවල් තියෙනවද කරනවද හරි ඒ වගේ ඒ මොනවා කරේ ඇබ්බැහි වී ඒ වගේ අයින් වෙන්න හරි ඔය වගේ විවිධාකාර ප්‍රශ්න ගොඩාක් තියෙනවා ළමයි දැන් මේ දේවල් වලට එකින් එකට උත්තර දෙන්න යන්නේ මම මේ විවිධාකාර දේවල් වලට උත්තර දෙනකොට ගොඩාක් දේවල් වල උත්තරේ එක තැනකින් හම්බ වෙනවා ඒ එක තැන තමයි හරියට වෙලාව මැනේජ් කරන එක දැන් ඔයා මොන දෙයකට ඇබ්බැහි වෙලා තිබ්බත් කමක් නැහැ නේ ඔයාට දවසේ පැයක් නම් තියෙන්නේ පැය ඇතුළේ විතරයි නේ ඔයාට ඇබ්බැහි වීමේ උපරිමය කරන්න පුළුවන් ඔයා YouTube එකේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙනවා ඔයාට බැලෙනවා හරි මං කියනවා ඔයාට දවසේ මම පැයක් දෙන්නම් ඒ පැය ඔයා ඕන තරම් ඇබ්බැහි වෙන කියලා ඕන තරම් වීඩියෝ බලන්න හැබැයි ඒ පැයෙන් පස්සේ බෑ එච්චර හරි මැනේජ්මන්ට් ටයිම් මැනේජ්මන්ට් කියලා කිව්වට ටයිම් මැනේජ්මන්ට් වලට වඩා ප්‍රයිමරි රූල් එක තමයි ඔයා දාගන්න ඕන කිසියම් නීති ටිකක් ඒ නීති කඩන්නේ නැහැ කියන්නේ පළවෙනි නීතිය නීති කඩන්නේ නැහැ කියන එක මොකද ඔයා ඕන තරම් ඔළුවේ තියාගෙන මේම කරනවා අරම කරනවා අරක මේකයි කියලා ඒව කවදාවත් වෙන්නේ නැහැ නේ ඒතර ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයාට අදාළ නීතිමාලාවක් තියාගෙන නීතිමාලාව අනුව තමන්ව කන්ට්‍රෝල් කරන් තියාගන්න හරි ඒතර ඔයාගේ පළවෙනිම දේ වෙන්න ඕන හරි අපි ප්ලෑන් එකක් හදනවා නම් අපි ටයිම් ටේබල් එකක් හරි ඒ වගේ මොකක් හරි එකක් හදනවා නම් ඔයා කිසිම හේතුවක් නැති කියන්නේ අධ්‍යාපනික හේතුවක් හෝ සෞඛ්‍යමය හේතුවක් ඇර. ඒ කියන්නේ වෙන පන්තියක් වටනොත් ඔයාලා ටයිම් ටේබල් එකේ වෙලාව පන්නන්න වෙනවා. ලෙඩක් හැදුනොත් ඔයාලා සාමාන්‍යයෙන් නිදා ගන්න නැතිවට නිදා ගන්න වෙනවා. ඒ වගේ සෞඛ්‍යමය හෝ අධ්‍යාපනික හේතුවක් මත ඇරුණාම වෙනත් කිසිම හේතුවක් මත ඕ වළක්වන්න බැරි මරණයක්. වගේ එහෙම මොකක් හරි ඇරුණාම තමන් ඒ නීති කඩන්නේ නැහැ. ඒ ප්‍රයිමරි නීතිය ඒ ප්‍රයිමරි රූල් එක ඔයා ඉන්න. ඒ නීතිය වගේ නීති. මේ නීතිය නැත්තම් වැඩක් නැහැ අතහැරලා දාන්න. ඔයාලා එහෙනම් මේක කරන්න බෑ. දැන් මෙහෙම අනිත් පැත්තට මම මේ කතා කරන්නේ හොඳට මේ වෙනකම් වැඩ කරගෙන ආපු ළමයි තාමත් වැඩ කරන අයට නෙවෙයි. මම මේ කතා කරන්නේ එක්ක මුලින් ඉඳන් වැඩ කරා නැත්නම් දැන් වැඩ කරන්නේ. මුලින් ඉඳන් කරා දැන් කරන්නේ. ඒ වෙනතදී මුල කරෙත් නෑ, අග කරෙත් මැද කරෙත් නෑ, දැන් කරන්නේ නැහැ, කවදාවත් කරලා නෑ. ඒ කට්ටිය. ඒ වගේ අර දැන් වෙනකොට වැඩේ පොඩ්ඩක් අමුකමු වෙලා තියෙන ළමයින්ට මම කතා කරන්නේ. හොඳට වැඩ ටික කරගෙන ආවා දැනටත් යනවා. සතියෙන් සතිය ලකුණු ෂේප් එකේ වැඩි වෙනවා. හෝ එක ලෙවල් එකක ඉන්නවා. සබ්ජෙක්ට් වලත් එහෙම පාඩම් වල අවුලකුත් නෑ. වැඩත් කරනවා. එහෙම මොකුත් ප්‍රශ්නයක් නැත්නම් ඔයාට මේක අදාළ නෑ. ඔයා ඕනනම් අහගෙන නැත්නම් ඔයා ගියත් ප්‍රශ්න නෑ. මොකද ඉතින් එයාට මේක අදාළ නෑ. මම මේ කතා කරන්නේ ප්‍රශ්න තියෙන ළමයි. නැත්නම් වැඩේ දැන් මේ ට්‍රැක් එකේ මෙහෙම ගියොත් කෙල වෙනවා කියලා තේරෙනවා. දැන් ඔයා හිතලා බලන්න. අර ඔයාට මං කියන එක. ඔයා හිතලා බලන්න. මෙහෙම ගියොත් මොනවා වෙයිද කියලා අහුවොත් ඔයාගෙන් එන උත්තරේ අවුලක් වෙන එකක් නෑ. ඉතින් ෂේප් මම ඒ තුනක් හරි මට ඕන රිසල්ට් එක මං දායි කියන එක නා. ඕකේ. හැබැයි මෙහෙම ගියොත් අම්මෝ මෙහෙම ගියොත් හොඳට දේ වගේ නම් හිතෙන්නේ බලපු ගමන් මේක තව ටික සතියක් දෙකක් ගියොත් එහෙම විනාශයි කියලා ඔයාට හිතෙනවා. හිතලා බලන්න දැන් හිතලා. එහෙනම් මේ කතන්දරේ මේ කතා කරන්න ඔයා. හරි. ඒතර ඔය මෙහෙම ගියොත් කියන එක හරියන්නේ නැත්නම් දැන් මේ ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ කියන විදිහට ගිහිල්ලා හරියන්නේ නැහැ. වෙන විදිහකට මොකක් කරේ මාරු වෙන්න එපා. දැන්
මුලින්ම අපි කතා කරන්නේ නැහැ පොඩ්ඩක් මේ ටයිම් ටේබල් එකක් කියන එක තමයි. මේ ටයිම් ටේබල් කිව්වම මේ අර ඉස්කෝලේ යනවා වගේ මේ දේම නැගිටින වෙලාව, රාත්මදේ වෙලාව ඒව නෙවෙයි. මේ අරමුණේ මම අන්තිමේට කියන මෙහෙම එකක් හදාගත්තා. ඔයාගේ ප්‍රශ්න කීයක් නැති වෙනවද? හරි. එකක් තමයි මෙච්චර කල් වැඩ කරන ආවා දැන් වැඩ වෙන්නේ නැති එක නවත්ත ගන්න. අසාමාන්‍ය විදිහට නිින්ද යනවා. නවත්ත ගන්න පුළුවන්. හරි. ඇබ්බැහි වීම නවත්ත ගන්න පුළුවන්. ඒ ආදි වශයෙන් ප්‍රශ්න ගොඩකට මේකෙන් විසඳුම හම්බෙන්නේ. අනිත් එක අර උදේ පටන් ගන්නවා මාර වැඩ ගොඩක් ඔළුවේ තියාගෙන මුළු දවසම එක පොඩි දෙයක් අල්ලගෙන වෙලාව නාස්ති කරලා තියෙනවා. හවස් වෙද්දි මල පැනලා තමන්වත් එපා වෙලා, ගෙදර මිනිස්සුත් එපා වෙලා, ඒලෙලුත් එපා වෙලා මොකට ජීවත් වෙනවද කියලා හිතා ගන්න බැරි තරම් අවුල්. ඒ දේවල් වලට තමයි මම මේ උත්තරේ ප්‍රදාන වශයෙන් කියන්නේ තමන්ගේ ප්‍රශ්න ගොඩකට මේකේ උත්තර හම්බෙයි. අවන්න හෙට ඉඳන් එහෙම කරනවා අදට ඕනේ ඔය චුට්ට අවුලක් නේ. එහෙමනම් ඔය වැඩේ අතහැරලා දාන්න. මුලින්ම මේක පටන් ගන්නවා නම් මේක මේ විදිහට කරනවා කියන එක එකපාර ඔලුවට දාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මේක වැඩක් නෑ. දැන් යන් කතාව. දැන් මෙහෙම. මේ වගේ එකක් හදාගන්න කලින් මුලින්ම ඔයා හදාගන්න ඕන තමන් ඇහැරෙන වෙලාවක් සහ තමන් නිදා ගන්න වෙලාවක් කරලා නිශ්චිත වෙලාවක් තියාගන්න ඕන. මම කියන්නේ ළමයෙකුට සාමාන්‍යයෙන් දවසකට පැය 5ක් හෝ 6ක්. උපරිම 6. ඉතින් අඩුව 5. දැන් පැය 3ක් විතර නිදාගෙන වැඩ කරන්න ඕනේ නැහැ. 6ක් හෝ 5ක් අනිවාර්යෙන් නිදා ගන්න. ඒක ඊට වඩා අඩු කරන්න එපා. 5ට වඩා අඩු කරන්න එපා. කීයටවත් අඩු කරන්න එපා. හරි. වැඩි කරන්නත් එපා කීයටවත් 6ට වඩා. 5 6 තමයි ඔයාගේ ලිමිට්. ඊට වඩා අඩුවත් වැඩි. හරි. එහෙමනම් ඊළඟට ඔයාට ඔය පැය 5 ඕනනම් එක දිගට නිදා ගන්න පුළුවන්. හැබැයි ඔයාට හිතනවා ඔයා දවල්ට මොන වැඩේ කරන් වැඩන්නේ ඔයා දැන් දවල් 2:00මාරට හිටගෙන ඉඳලා ඔයා නිින්ද යනවනම්. දැන් ඔයා ඔයත් එක්ක ජීවත් වෙලා තියෙන ටික කාලයක් නේ කාල සීමාව. දැන් ඔයා දන්නවනේ ඔයා නිින්ද යන වෙලාව, නිදිමත එන වෙලාව දන්නවනේ. සාමාන්‍යයෙන් ඔයාට ගොඩාක් දවස් වලට අර දවල් තමයි ගොඩක් ලාඩි නෝ 2 3 තමයි සාමාන්‍ය දර්ශී වෙලා. ඉතින් Tamanට 10ට නම් ඉන්නේ 10ට මොකක් හරි කමන්න. හරි. ඒ වෙලාව දන්න හරි. ඒ වෙලාවේ ඔයාට මොනවා කරත් ඔයාට නිින්දා ගන්න එක නවත්තන්න බැයි නම් ඔයාගේ නිදා ගන්න ටයිම් එකට ඒක ඇඩ් කරන්න රැයට නිදා ගන්න වෙලාව අයින් කරන්න. ඔයාගේ නිදා ගන්න වෙලාවට ඒක ඇඩ් කරනවා. රැයට නිදා ගන්න වෙලාව මොකද නම් බොරුවට අපිට වළක්වන්න බැරි දේවල් වලට දඟලලා වැඩක් නැහැ. මං කියනවා ඔයාට උදේ හැරෙන්න බැයි නම් දැන් ඔයාට හිතෙන්නේ නැත්නම් කොහොමවත් මට වැඩක් නැහැ. මට දැන් නම් උදේ හැරෙන්න බෑ බොරු වැඩක් කියලා ඒක. එහෙනම් හැරෙන්න එපා. ඔයාට හැරෙන්න පුළුවන් වෙලාව මුලින් තේරුම්. උදේට හැරෙන්න පුළුවන් වෙලාව තේරුම්. හරි. නිසාචර ජීවින් වම මං කියන්නේ දැන් ඒකින් ගොඩේමක් නැත්නම් කමක් නැහැ. එහෙම වෙච්ච දේ. මං ඕන තරම් දැකලා තියෙනවා ඇත්තටම. මහරයට පාඩම් කරලා මුළු දවල්ම නිදාගෙන හොඳට විභාග පාස් වෙලා කැම්පස් යනවා. එමයි ඉන්නව නැත්තේ නේ. උනානේ ඔයගොල්ලෝ ඉස්කෝලේ එහෙම ගියානේ කවදාද ඒතර. අවදාහරි ඇහැරලා තියෙනවනේ ওই වෙලාව නිකන්. පුළුවන් හැම කෙනෙක්ම අනිවාර්යෙන් උදේ 6 වෙදි ඇහැරෙන්න. ෆ්ලයිට් එක කියලා ඔයා මේසුරේ නම් පාඩම් කරනවා කියලා ඔයා හිතන් හිටියට මෙහෙම නැත්තම් එහෙම ඇස් දෙකෙන් බලන ඉන්න මුකුත් නැහැ. බොඳ වෙලා මුකුත් පේන්නේ නැහැ. ඉන්නව නිකන්. අර ගෙදර මිනිහෙක් එක්කම ළඟ ඉන්න බොරුන ඉන්න මෙහෙම ඉන්නවා. මුකුත් පේන්නේ නැහැ. තනිකර බොද විදු. හරි. අර ඒව ඉන්න එපා බොරු වැඩන්න ඒ වෙලාවෙ නිදා ගන්න. ඒ වෙනකොට නිදිමතෙන් නැති වෙලාවක වැඩ කරා. ඒ විදිහට මුලින්ම තමන් නිදා ගන්න වෙලාව හරියට තේරුම් ගන්න. රැයට කොච්චරද දවල්ට කොච්චරද කියලා ඒක ටයිම් ටේබල් එකේ මොකක් හරි පටන් ගන්නකොට ඔයා හැරෙන වෙලාව අපි තුමු 6 කියලා. උදේ 6ට පටන් ගන්න ඉර ගන්නවා ඔයා. සතම ගා ගන්න. ආදි වශයෙන් යනවා. හරි. ඔයා හැරෙන වෙලාව 6. ආයේ ඔයා රැයට නිදා ගන්න 12 කියනවා මම ගන්නවලු නෑ මම ගන්න එක හරි. ඌ මේ දවල්ට පැයක් නිදා ගන්න ඉතින් මම ගන්නවලු. එනවා ඔයා රැයට නිදාගන්නේ පාන්දර 1ට. රැයට නිදාගන්නේ පාන්දර 1. පළවෙනි දේ මේ මැද කිසිම විදියකට ඔයාට හැරලා ඉන්න බෑ. එකේ ඉඳන් 6 වෙනකම් පැය කීයක් තියෙන 5යි. ඒක නා එකේ 6 5යි. රැයට දවල් තව පැයකුත් නිදා ගන්න 6යි පැය. හරි. පළවෙනි දේ 1ට අනිවාර්යෙන් නිදා ගන්න ඕන 6ට අනිවාර්යෙන් හැරෙන්න. තමයි මේ ප්‍රයි අර මං කියන්නේ හැමතිස්සෙම ඔයා නීතිය දාගත්තොත් ඒක නීතිය කඩන්න බෑ. ඔයා නීතිය කඩුව වැඩක් නෑ. යාතරලා දා. එහෙම කරන්න බෑ මේක. ඔයා පළවෙනි දවස් එක නීතියක් කඩුවොත් දෙවෙනි දවස් නීති දෙකක් කරා. තුන්වෙනි දවසේ 3-4ක් කරනවා අන්තිමේදී ඔයාට මතකත් නැහැ මොනවද දාගත්තේ නීති කියලා ඔක්කොම කඩන. වැඩක් නැහැ. හරි. අර ඒවා තමන්ගේ නීති. දැන් ඕගොල්ලන්ට පුළුවන් ඉස්කෝලේ ටයිම් ටේබල් ඇතුලේ මේ විදිහට ඉන්න පුළුවන්. මේ පිටේ උන්ට ඕන විදිහට ඕගොල්ලෝ ජීවත් වෙනවා. ඔයාලට ඕන දේ කරගන්න ඔයාට බෑ. ඉස්කෝලේ ටයිම් ටේබල් එකේ ඉන්ටර්වල් එක තියෙන 10 මාර්ක් නම් ඒක ඒ වෙනකන් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඉන්න ඕනේ. ඉස්කෝලේ කියනවනේ යුනිෆෝම් එක වෙන. ඔයා එහෙම එනවනේ. පන්තියේ මම කියනවනේ මේ වෙලාවට ඉන්නවනේ කරනවනේ පේපර් එක මෙතෙන්ට ඕන කරනවනේ. වැඩි දෙනා කරනවා. ඔයාට එහෙම මේ එක එක මේ එළියේ ඉන්න උන් ඉඳන්ද පුළුවන්. එහෙම ඔළුව නමයි ඔළුව පාක්ක ඉන්න පුළුවන්. තමන්ගේ නීතියට වැඩ කරන්න බෑ. ජයින ළමයි. එහෙම වෙන්න එපා. තමන්ට තමන්ගේ කන්ට්‍රෝල් එක ගන්න. එහෙම බැරි ළමයි කියලා නෑ. ඕනේකට පුළුවන්. ඔයාලට පුරුද්ද නෑ. පුරුද්ද හදාගන්න. මාසයක් පුරුදු වෙන්න ඕන දෙයක් හැදෙනවයි. හරි. මේ වෙලාව අතරමැද ඔයාලට හැරලා ඉන්නත් බෑ. ඔයාගේ නීතිය ඔයාට ගැලපෙන වෙලාවල් හදාගන්න. දැන් මම මේ දර්ශීය ළමයෙක් ගැන කතා කරන්නේ. සහ මේ වෙලාව මැද ඔයා විශේෂයෙන් නිදා ගන්න ටයිම් එකක් දාලා දීපු තරුණාව ඔයාට නිදා ගන්න. ක්ලාස් තියෙන වෙලාවල අඳුරු කරලා දාන්න. තමන්ට ක්ලාස් තියෙන වෙලාව අඳුරු කරලා දාන්න. පාඩ 3කින් වගේ අඳුරු කරනවා හොඳයි. ක්ලාස් වලට අදාළව මේ එතකොට තමන්ට අයිඩියා එකක් තියෙනවා. හරි මෙන්න මේ ක්ලාස් එක මේ වෙලාවට තියෙන කියලා පාඩ 3 කියන්න පුළුවන්. තමන්ට පන්ති තියෙන වෙලාවල මම ඉතින් ආසන්න වශයෙන් ඔක්කොම ටික අඳුරු කරලා දාන්න නිකන් ටෙස්ට් කරලා හරිද මේ එක එක පාඩ වලින් අඳුරු කරන මේ 8 ඉඳන් 2 වෙනකන් ඉදාර පන්තිය මොකක්ද. දෙක වගේ ඔය වගේ
තමන්ට පාඩම් කරන්න බැරි වෙලාව අඳුරු කරලා දානවා. ඔයාගේ සතිය දකින්න. ඉතින් කියන වාගේ සතිය වාට වැඩ කරන්න කියලා ඉතුරු වෙලාව දකින්න. මේ කාලේ ගුරුවරු දෙන්නෙක් ගාව පන්ති යන්න එපා. ඒක හොඳ නෑ. මම එහෙම කියන්නේ ඕනම ගුරුවරයෙකුට විභාගෙට කිට්ටු වෙනකොට ළමයි සඳහා එයා ප්ලෑන් එකක් හදනවා. එයා ඒක හදන්නේ මේ ළමයා ඉන්නේ මගේ පන්ති විතරයි කියලා හිතා. මම වැඩ වැඩි වුණාම කරන්න පුළුවන් වෙන එක නෙවෙයි බැරි වෙන එක වෙන්නේ තියෙන ටික. හරි. තමන්ට තනියෙන් වැඩ කරන්න වෙලාව ඉතුරු කරගන්න. ඒතර දැන් සාමාන්‍යයෙන් අපි හිතමු තමන්ට තනියෙන් වැඩ කරන්න කියලා බැලුවම දැන් මේ වගේ එක දවසක් අපිට උදේ 6 ඉඳන් ආයෙ පන්තියක් තියෙන හවස 4 නම් යාර සාමාන්‍යයෙන් පැය 12ක් මෙතනින් පස්සේ තව පැය දෙකක් විතර සේරම පැය 14ක් විතර ඉතුරු. ඒකෙන් අර කන බොන නාන කරන ඒවටත් තව පැය 4ක්ම තිබ්බා කියන්නේ. සාමාන්‍යයෙන් පන්තියක් තියෙන දවස වුණා පැය 10ක් විතර වාඩි ඉතුරු. හරි. අර එම වෙලාවක් ඉතුරුනේ දල වශයෙන්. ඒතර සාමාන්‍යයෙන් ඔයාලට මං කියන්නේ සතියකට පැය 50ක් 60ක්වත් තනියෙන් වැඩ කරන්න වෙලාවක් තියෙන්න ඕනේ. සතියකට පැය 50ක් 60ක්වත් තනියෙන් වැඩ කරන්න වෙලාවක් තියෙන්න. අඩුම තරමේ 50ක්වත් තනියෙන් වැඩ කරන්න තියෙන්න ඕනේ. අපි හිතමුකෝ පැය 60ක් වාර තියෙනවා කියමුකෝ. එනවා මේක තුනෙන් බෙදුවම එක සබ්ජෙක්ට් එකකට ඔයාලට පැය 20ක් ගන්න පුළුවන්. හරි. දැන් ළමයි ඔය 20 ඔයා මේ සතිය පුරා බෙදලා දාන්න. සබ්ජෙක්ට් තුනටම දාගන්න. මොකද එහෙම නැත්නම් ඕගොල්ලෝ අතින් වෙන්නේ එක්ක සතියම කෙමිස්ට්‍රි විතරක් අල්ලගෙන දාගන්නවා. එහෙම කියලා තිබ්බ කට්ටිය. සතියක් විතර කෙමිස්ට්‍රි කරන එතනම මතක් කරන වැඩක් නැහැ. බයෝ වල තව කොච්චර තියෙනවා. ඒ බයෝ ආරම් තමයි බයෝ විතර. ඒ සකන්ද මේක කර මේ දෙක කර විතර හරියන්නේ ෆිසික්ස් කරනද ෆිසික්ස් කරද්දී අනිත් දෙක. සතියකට එකයි කරන්නේ. මේ වගේ වෙලාවට. පන්තිරි කරන්නේ. එහෙම නැතුව හරියට සතියට සබ්ජෙක්ට් තුන බෙදා ගන්න. හරියට ටයිම් ටේබල් එකක් හදා ගන්න. හදාගෙන මේ තියෙන වෙලාව කීයටවත් පයින්නේ නැහැ. ඒ කියන්නේ ඔයා වෙන් කරන් තියනවා නම් වෙලාව විතර උදේ 8 ඉඳන් 11 වෙනකම් ඔයා වෙන් කරලා තියෙනවා කෙමිස්ට්‍රි පාඩම්. කෙමිස්ට්‍රි පාඩම් කරන්න ඔයාගේ තනියෙන් වෙලාවක් හරි. අනිවාර්යෙන් උදේ 8 වෙද්දී ඔයා කෙමිස්ට්‍රි පාඩම් කරන්න ගන්න ඕන. අනිවාර්යෙන් 11 වෙද්දී ඔයා ඒක කර කර ඉන්න කෙමිස්ට්‍රි නවත්තන්න ඕන. සමහරවිට මේ පැය තුන ඇතුළේ ඔයා කරන්න හිතාගත්තේ ඕකට කරගන්න බැරි වෙයි. කරන්න දෙයක් නැහැ. ඔයාගේ chance එක. ටයිම් ටේබල් හදන එක ලේසි නමයි. සහ ඒක ආතල්. වැඩේ කියන්නේ ඕක නම යන එකයි බැරි. ඕනනම් වැඩ කරන එකයි බැරි. හරි. ඒ නිසා ප්‍රයිමරි නීති ටිකක් තියාගන්න කීයටවත් ටයිම් ටේබල් එකේ තියෙන එකක් ඇරුණාම වෙන විදියකට මට ඕන විදියට පස්සේ මම මේව වෙනස් කරන්නේ නැහැ. Tamanට පන්ති නැති දවසක මං කියන්නේ අඩුම තරමේ ළමයෙක් පැය 10ක් හොඳයි 12ක් නම් වැඩ කරන්න ඕනේ. ඊට වැඩි නම් මිසක් අඩු වෙන්න බෑ. අඩුම පැය 10යි. හරි. මොකද මම දැනට පැය 10 ගන්න හැමදාම වැඩ කරන ළමෙක් නම් එයාට මුත් කියන්න ඕනේ. මම මේ කතා කරන දවසට පැය 2යි 3යි 4යි ඔහොම වැඩ වෙන්නේ. පරිම 6යි 7යි. මං කියන්නේ දවසට පැය 10ක් අඩුම තියාගන්න ඕන. හරි. ඒක දවසට පැය 10ක් කියවලා පන්ති දින දවසට පැය 10ක් බැරි වෙයි. ඇවරේජ් එකක් විදියට ඔයාට තනි නිවාඩු දවසක් තියෙනවා නම් පන්ති දින දවසට පැය 10කට යන්න. කොහොමද පැය 10කට යන්නේ? මං ඔන්න දැන් නිවාඩු දවසකට ඔයාට ප්ලෑන් එකක්. ඒක පන්ති තියෙනකොට ඒ වෙලාවට අදාළ පන්තියට වෙලාව කපා හැරලා ඉතුරු ටික වැඩ කරගෙන යන්න. හතරක් දින දැන් 4 6 7 ඔන්න ඔය ටික තමයි වැඩියෙන් පේන්නේ. ඊළාගේ අලාතුරෙන් කීප දෙනෙක් කියනවා 10 ප්ලස් නැත්නම් 14 13 ඒගොල්ලෝ මුකුත් වෙනසක් කරන්න ඕනේ තමයි යන විදිහට වැඩ ටික යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් උන් දැනගන්න එහෙම වැඩ කරගෙන උන් ඉන්නවා. හරි. කොහොම හරි මේක තමයි දල වශයෙන් වැඩි හරියක් ඕගොල්ලෝ කියන කාල සීමාව 4 6 7 ඔය අතර රේන්ජ් එක තමයි ඕගොල්ලන්ගේ වැඩිපුර වෙලාව ගිහිල්ලා මේ වැඩ කරන වෙලාව ගිහිල්ලා. දැන් එතන දවසේ පැය 24ක් තියෙනවා. 24න් ඔයා නිදා ගන්නවා කියනකොට පැය 6ක් ඉතුරුයි 18ක්. 18න් ඔයා කන්න බොන්න නම්මනම් දේවල් වලට වැය කරනවා කියනකොට පැය 4ක් ඉතුරුයි පැය 14ක්. මං කියන අඩුම ගානේ ඔයාට පැය 14ක් දවසකට ඉතුරු වෙන්න එපා. පන්ති නැත්නම් දවසකට පැය 14ක් ඉතුරු වෙන්න එපා. එතන මේ පැය 14න් ඔයා හිතන්නකෝ පැය 10ක් වැඩ කරා කියන්නේ. පැය 4ක් ඔයාට ආතල් ගන්න පුළුවන්. කන්න බොන්නත් නෙමෙයි. මම මේ පැය 4ක් කන්න බොන්න නාන කරන ඔකොන පැය 4ක් අයි. පැය 4ක් පට්ට ආතල් ගන්න. ආතල් ගන්න කියනව නෙවෙයි. මම ගන්න පුළුවන්. පැය 10ක් වැඩක් කරලා. හරි. ඔයාට දවසකට ෆිල්ම් එක ගන්න බලන්න ඕන කියන්නේ කරනවට නෙවෙයි කියන්නේ. මම නිකන් උදාහරණයක් කියන්නේ මේක කරන්න කියලා නෙවෙයි කියන්නේ කීරවත් කරන්න එපා. බලන්න පුළුවන්. දවසකට ෆිල්ම් එක ගන්න බලන්න පුළුවන්. පැය 10ක් දවසට වැඩ කරනවා. දවසකට ෆිල්ම් එක ගන්න. පැය දෙකමාර ෆිල්ම් එකක් කියන්න. තව පැයකමාර කිතුයි. රැයට බලන රන් දෙවිය බලන්නත් පුළුවන්. එච්චරට වඩා වෙලාව ඉතුරු. පැය 10ක් වැඩ කරලා. හරි. ඔයා කියන ඔයා වැඩ කරන්නේ පැය 4යි 6යි 7යි. හරි ඔයා 7යි කියන්නේ වැඩ කරන්නේ. ඔයාට තව පැය 7ක් විතර. ඔයා පැය 7ක් විනෝද වුණාද මං අහන්නේ. වාට දවසේ පැය 14ක් අඩුව තියෙන්න ඕන වැඩ කරා. ඔය 14න් 7යි ඔයා වැඩ කරේ. මේ ඉලක්කම් වල උපරිමයි මම මේ කියන්නේ. ඔයාට තව පැය 7ක් මාර ආතල් එකේ හිටියා වගේ එකක් දැනලා තියෙනවද කවදා? පැය 7ක් වැඩ කරලා ඉතුරු පැය 7 මාර චිල් එකේ හිටියා. සුපිරි පැය 7. පුදුම සෑහලුවක් විතර තියෙන මේ පැය 7. එහෙම එකක්ද නෑ නේද? මොකද්ද වෙන්නේ? පැය ගොඩක් දවසට තියෙනවා. ඔයා වැඩ කරලත් නෑ. ඔයා එහෙමයි කියලා වෙන විනෝද වෙන මුකුත් කරලත් නෑ. ඒ වෙලාවට වෙච්ච දෙයක්වත් දන්නෙත් නැහැ. ඒකනේ ප්‍රශ්නේ. ඒ වෙලාව කොහොම ගෙවුනද කියන්නත් ඔයා දන්නේ නැහැ. මොනව වුණාද නැහැ රෑ වෙලා. මාර අප්සෙට්. එන තරහයිද? ඒකනේ වෙන්නේ. ඇයි හේතුව ඔයා වැඩ කරනවා කිව්වට ඔයාට හරියට ඒ වැඩ කරන් තියෙන වෙලාව ඔයා කල්පනාකරණය කරලා නැහැ. ඔයා හරියට කල්පනාකරණය කරන ඔයාට 10ක් වැඩ කරලා පැය 4ක් නිකන් ෆිල්ම් බලන්න ඔක්කොම මේ කාලා බීලා ඔක්කොම ඉවර වෙයි.
ඕන දෙයක් කරන්න තමයි හතරකුත් තියෙන්නේ. එහෙම නෑනේ මේ ඔයගොල්ලන්. ඔයාලා බැල ඉන්නම් වැඩ කරලත් නෑ, වෙන මුකුත් කරලත් නෑ. දවසම නිකම්ම කාලකණ ඉවලා ගිහින්. ඔයා මේ විදිහට වැඩේ කරගත්තොත් ඔයාට උදේ පැය 3කුයි දවල් පැය 3කුයි සේරම පැය 6ක් ඔයා ඉවර කරලා වෙලාව තාම දවල් 1යි. වෙලාව තාම දවල් 1යි. උදේ 6ට නැගිටින මනුස්සයා කියලා කියන්නේ එයා පැය 5ක් නිදා ගන්නවා දවල් පැයක් නිදා ගන්න මනුස්සයෙක් නම් එයාට තාම හවස රෑ 1 වෙනකම් තමයි වෙලාව තියෙන්නේ. තව පැය 12ක් ඉතුරුයි. එයා දැනට පැය 6ක් ඉවර කළා. පැය 10 කවර් කරන්න එයාට තව පැය 4යි ඕනේ. පැය 12න් 4යි ඕනේ. තේරෙනවද? එයා තව 4ක් වැඩ කරෝදී තව 8ක් කියවට ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන්. ආ ළමයි මෙතන තනිකර මුළු ලෝකෙම මැනේජ්මන්ට්. හරිද? මම මගේ ටියුෂන් එක හදාගන්න මේ තරට එන්න පුළුවන් වෙච්ච ප්‍රධාන හේතුව වුණා තනිකර මැනේජ්මන්ට්. හරිද? මගේ A level result එක ඒතනට එන්න ප්‍රධාන හේතුවත් මැනේජ්මන්ට්. වැඩිපුර වැඩ කරලා නෙමෙයි කරපු ටික හරියට මැනේජ් කරලා කරපු නිසා. මට කොච්චර දුරට ආව මැනේජ් කරන්න පුළුවන්ද කියන එක මත ඔයා කරන වැඩේ සාර්ථකත්වය තීරණය වෙනවා. වෙන කිසිම කතන්දරයක්. ඒ නිසා හරියට දවස් මැනේජ් කරන්න. හරි මැනේජ් කරනවා කියන්නේ ප්ලෑන් කරනවා කියන එක නෙවෙයි. ප්ලෑන් කරනවා වැඩ කරනවා කියන්නේ. හරි. දවල් 1 වෙදි පැය 6ක් කව කරලා කවද්ද එහෙම කරේ? කවද්ද දවල් 1 වෙදි පැය 6ක් ඉවර කරලා තිබ්බේ? කවද්ද තව නිදා ගන්නකම් පැය 12ක් වෙනවා මට මේ පැය 12න් තව පැය 4යි වැඩ කරන්න තියෙනවා මගේ දවස කම්ප්ලීට් කියලා කිව්වේ කවද්ද එහෙම? එහෙම කියා ගන්න බෑනේ. ඇයි? හරියට මැනේජ් කරලා නැහැ. දවල් හොඳ පැය 3ක් කාලා නිදාගෙන ඇඟ එහෙම හොදලා 7 ඉඳන් 8 වෙනකම් හොඳ කාලේනාස්තියකුත් කරලා ඊට පස්සේ රෑට 12 ඉඳන් 6 වෙනකනුත් නිදාගෙන පැය 7මාරකුත් නිදාගෙන හරිද මං කියන්නේ ළමයි මේම පට්ට ආදල්ලක ඉන්න පුළුවන් මිනිහෙක් බැරිද මේක අතිශෝක්තියද මේක කරන්න බැරිද මට පුළුවන් මේක සර්ට පුළුවන් අපිට බෑ සර් පුළුවන් නිසා නොතන ඉන්නේ කියලා නෑ ඕන මිනිස්සුෙකුට කරන්න පුළුවන් එකම දේ ඔයාට මාසයක් තමන්ගේ නීති අනුව මේක පුරුදු වෙන්න. ඔයා මේක නීති කඩන්න බෑ. ඔයාට කවදාවත් 6ට නම් ඔයා නැගිටිනවා 6 පහු වෙන්න බෑ ළම. 6:00ට වැඩ පටන් ගන්න තියෙන කියලා 6:00ට ගලම් මේ පව කරනවා කියන්නේ ඔයා විනාශයි. එතනින් ඔයා අතහැරලා දාන්න. ඔයාට ඔයාගේ ජීවිතේ කන්ට්‍රෝල් යන්න ඔයා වැඩක් නැහැ එතනින්. හරි. දැන් ඕකත් එක්ක ඕගොල්ලන්ට මම කිව්ව ඔයාලට තමන්ගේ නැති වෙච්ච කෑල්ල ඉස්සර හොඳට වැඩ කරන ආව දැන් ආයෙ ගන්න බෑ. ඒක ගන්න පුළුවන්. අර ඕගොල්ලන්ට ටයිම් මැනේජ්මන්ට් වැඩ ගොඩාක් කරනවා කියලා හිතා ගන්නවා. හිතාගත්තට මුකුත් කෙරලා නැති එක නිදිමත එන එක ප්‍රශ්නෙට දැන් අපි හරියට නිදා ගන්නවා දවල්ට ඉදිපතාම ඒ වෙලාවේ නිදා ගන්නවා අපි සෝෂල් මීඩියා ප්‍රශ්න වැඩ ගොඩ ගැහෙන එකේ සේරම මේකෙන් නවත්ත ගන්න පුළුවන් ඔය දේවල් ටික. ඔයාලගේ ඔළුවේ තියෙන අනිත් අය වැඩ කරනදී මම වැඩ කරන්නේ. එහෙමයි. ඔයා මෙහෙම වැඩ කරොත් ඔයාලට මලාට දෙන්නේ ඔයා වැඩ කරන්නේ අනිත් වැඩ කරනවා කියලා. මෙහෙම වැඩ කරන්නේ නැහැ කවුරුත්. මම කිව්වේ ලංකාවේ තරගින් 130ක් දැන් ඉවරයි. ඉස්සර 100න් 20ක් කැම්පස් ගියා නම් දැන් 70න් 20ක් කැම්පස් යනවා. 128ක් දක්වා කැම්පස් යන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අනිත් උන් අතහැරලා තියෙන නිසා. ඒ නිසා මේක කරොත් තමයි ඔයාලා කොච්චර හිතුවත් අනිත් උන් වැඩ කරන විදිහ මම තමයි කරන්නේ නැති කියලා. ඒක එහෙම නැහැ. අනිත් එක කරන්නේත් නැහැ. විතර කොට ලොකු ප්‍රශ්නෙක් නැහැ. එහෙම කරනවා නම් අනිත් පැත්තට ඔයා මේ වගේ හරි ටයිම් ටේබල් එකකට වැඩ කරොත් ඔයාට තේරෙනවා දවල් එක විදිහ අම්මට සිට මම පැය 6ක් වැඩ කරලානේ කියලා. ඔයාට කීයරවත් අනිත් උන් කරන වද වෙන්න ඕන වෙන්නේවත් නැහැ. තමන් කරන වැඩේ තමන්ට වෙනවා කියලා තේරෙද්දි අපි අනිත් උන් කරන හිතේ දෙන්නේ නැහැ ළමයි. මම කවදාවත් මගේ ටියුෂන් එකේ මේ මොනවා කරනවද දන්නේ නැහැ කියලා හිතේ දින්නේ මට වැඩකුත් නැහැ. මගේ තරගේ තියෙන්නේ මාත් එක විතරයි. හරිද? මම පටන් ගත්ත තැනින් නම් මම අවුරුදු 3ක් තුල හිතා ගන්න බැරි දුරක් ඇවිල්ලා ඒ ගමන ඇතුලේ මම මාර සැටිස්. හරි. ඒ වගේ තමයි. හරි. ඒ නිසා මේ ඕගොල්ලෝ ඔයාලගේ වැඩි හරියට කරනවා කියලා ඔයාලට තේරෙනවා ඔයා වෙන පුතේ හිතේ තින්නේ නැහැ. ඒ නිසා මේ ප්ලෑන් එකකට හරියට වැඩ කරන්න යන්න ඒකෙන් ඕගොල්ලන්ට මාර දේවල් ටිකක් වෙනස් කරගන්න. ඒකකොට තමන්ගේ රිසල්ට් එක වෙනස් කරන්න තාම කාලේ ඇති. මේ විදිය හරි ප්ලෑන් එකකට මාස 3ක් ඇදුවොත් ඔයාලට දැන් 100 ක හිටියත් ඒකට යන්න පුළුවන්. අනිවාර්යෙන් යන්න පුළුවන්. ෆේල් වෙන ඉන්න ළමයි අනිවාර්යෙන් 100 කට යන්න පුළුවන්. අනිවාර්යෙන් තමන්ගේ රිසල්ට් වෙනස් කරන්න පුළුවන් ළමයි.